Good morning. අද මම ස්ටඩි බ්ලොග් එකක් කරන්නේ. ඔයාලා දන්නවා 9 ටීචින් එක්සෑම් එකක් තියෙනවා කියලා ඒකට ලෑස්ති වෙන්න තමයි මම හදන්නේ. මම 110ක් පාඩම් කරලා නැහැ. අද තමයි මම හරියටම පාඩම් කරන්න ගන්නේ කියලා හිතාගෙන ඉන්නේ. රෙකෝඩින්ග්ස් ගොඩක් තියෙනවා, පේපර්ස් ගොඩක් තියෙනවා, ක්වෙස්චන්ස් ගොඩක් තියෙනවා, නෝට්ස් වගේක් තියෙනවා. මේ ඔක්කොම මගේ දැන් ටු ඩු ලිස්ට් එකට දාගන්න ඕනේ. අද දවසේ ටු ඩු ලිස්ට් එක හදන්න යන්නේ. අනේ 4-5ක්වත් කරගන්න පුළුවන් වුණත් ලොකු දෙයක් කියේ. මම වෙලාව 9යි. ලාස්ට් වෙලා කාලා බීලෙද්දි ඊයේ වේද මම දන්නේ මම ප්ලෑන් කරන්නේ 10 වෙද්දි ඉඳ ගන්න. ටු ඩු ලිස්ට් එක මම පෙන්නනවා ඔයාලට කොහොමද හදන්නේ කියලා. මට කියන්න බැරි වුණානේ. අද හොඳටම වහිනවා වගේ. හොඳටම. කමන්න පාඩම් කරමු. මම නෝමලි පාඩම් කරන්න ආස ගැනේ ඩිජිටල් දේවල් වලින් නෙමෙයි. කියන්නේ මම ස්ක්‍රීන් වලින් එහෙම වැඩි ආස නැහැ පාඩම් කරන්න. මං හැමතිස්සෙම ආසයි පොත්වල ලියලා ඒ විදිහට පාඩම්. ඒ කියන්නේ නෝට් එකක් වුණත් මං කැමති පොතේ ලියලා පොතෙන් බලාගෙන පාඩම් කරන්න. ඒ වුණාට වෙලාව නැති හින්දා සමහර වෙලාවට මම කියන්නේ මොකක් හරි ස්ක්‍රීන් එකකින් බලාගෙන පාඩම් කරන අවස්ථා තියෙනවා. හරි මම මෙතන ටුඩු ලිස්ට් එක හැදුවේ. සාමාන්‍යයෙන් මම ටුඩු ලිස්ට් එකක් හදනකොට ඒ දවසේ කරන්න පුළුවන් මට අචීව් කරගන්න පුළුවන් ලිස්ට් එක තමයි ගොඩක් වෙලාවට මම ලියන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ 4-5ක් වගේ තියෙනවා කියලා ඔයාලට ටුඩු ලිස්ට් එකේ කරගන්න. එතකොට මම වැඩිපුර මොකක් හරි එකක් දාගන්නවා. ඒ කියන්නේ හදිස්සියවත් චූටි හරි වෙලාවක් තිබ්බොත් මට ඒක කරන්න පුළුවන් කියලා හිතුනොත් මම ඒ ලිස්ට් එකටම ඇඩ් කරගන්නවා. මෙතන මම කරන්නේ රෙකෝඩින්ග්ස් වගේක් බලන එක. ඔයාලා දන්නවා අලුතෙන් ටීචින් එක්සෑම් දාලා තිනවා. මේ 24 වෙනිදාට තමයි එක්සෑම් එක තියෙන්නේ. මම ළඟදි තමයි රෙකෝඩින්ග්ස් බලන්න අරගෙන ක්ලාස් එකකට ජොයින් වුණේ. දැන් මම සාමාන්‍යයෙන් මම චූටි කාලේ ඉඳන්ම නර්සරි ඉඳන්ම මම කරේ ඉංග්‍රීසි මීඩියම්. මම ඉන්ටර්නැෂනල් ස්කූල් ගිහිල්ලා ඉංග්‍රීසි මීඩියම් හින්දා මම එක්සෑම් එක ලියන්නේත් ඉංග්‍රීසි මීඩියම් වලින්. ඒ වුණාට මට ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකක් හොයාගන්න බැරි වුණා. ඉතින් මම සිංහල මීඩියම් ක්ලාස් එකකට ජොයින් වෙලා ඒ සර් කියන එක මම ආයෙත් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගෙන ඊට පස්සේ මම පොතේ ලියා ගන්නවා. මෙතන මම කරන්නේ IQ. ගොඩක් වෙලාවට මට ප්‍රශ්න වගේම සාමාන්‍යයෙන් තේරෙනවා. ඒ වුණාට මම ෆැමිලියර් වෙන්න එපා එක එක ටර්මිනොලොජිස් එක්ක. එතකොට එක එක ටර්ම්ස් බලා ගන්න ඒවා මම කරන්නේ මොකක් හරි Gemini එකකින් හරි ChatGPT එකෙන් හරි දාලා ඒ අදාළ ටර්ම්ස් ටිකම රිෆර් කර ගන්නවා. මම මෙතන ටුඩු ලිස්ට් එක හැදුවේ සාමාන්‍යයෙන් මම චූටි කාලේ ඉඳන්ම නර්සරි ඉඳන්ම මම කරේ ඉංග්‍රීසි මීඩියම්. මම ඉන්ටර්නැෂනල් ස්කූල් ගිහිල්ලා ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකකට ජොයින් වුණේ. දැන් මම සාමාන්‍යයෙන් මම චූටි කාලේ ඉඳන්ම නර්සරි ඉඳන්ම මම කරේ ඉංග්‍රීසි මීඩියම්.
මම දැන් කරන්න යන්නේ නම්බර් පැටර්න්ස්. නම්බර් පැටර්න්ස් වල එක එක සීක්වන්සස් වලට අපිට ක්වෙස්චන්ස් අහන්න පුළුවන් පේපර් එකේ. එතකොට මම මෙතන ඒ නම්බර් පැටර්න්ස් වලට අදාළ කරන සීක්වන්සස් ඒ කියන්නේ ටයිප්ස් ටික තමයි ලියාගන්නේ. ඒ කියන්නේ එක්සැම්පල්ස් විදියට ඔයාලට මට කියන්න පුළුවන් ඔඩ් නම්බර්ස් වෙන්න පුළුවන්, ඊවන් නම්බර්ස් වෙන්න පුළුවන්. සිංහලෙන් කිව්වොත් ඔත්තේ සංඛ්‍යා, ඉරට්ටේ සංඛ්‍යා, ත්‍රිකෝණ සංඛ්‍යා, triangular numbers ඒ වගේව තමයි දැන් මෙතන මම ඕඩර් එකට ලියාගෙන යන්නේ. එතකොට අපිට numbers sequence එකක් දෙද්දී සමහර විට එයාලගේ gap එක වෙන්න පුළුවන් එහෙම නැත්නම් difference එක වෙන්න පුළුවන් odd number එකක්, even number එකක්, එහෙම නැත්නම් triangular number එකක්. එහෙම එක එක sequences අපිට එන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මම මෙතන cover කරන්නේ. ඊළඟට මම ඉක්වේෂන්ස් ටික ලියා ගන්නවා. ඔයාලට මතක ඇති සාමාන්‍යයෙන් අපිට මැත්ස් වල එහෙම එනවනේ ඔය මේ 20th even number එක මොකද්ද, 15th odd number එක මොකද්ද කියලා. එතකොට ඒවා අපිට ඒ numbers අරගන්න ඉක්වේෂන්ස් දෙනවනේ අපිට. එතකොට මම ඉක්වේෂන්ස් ටික වෙනම සමරි එකක් විදිහට මේ පොතේ ලියා ගන්න හදන්නේ. මොකද එතකොට ඒක ලේසි රිෆර් කරනකොට එහෙම මට එහෙම ෂෝට් නෝට් එකක් වගේ තමයි මම මෙතන හදාගන්නේ.
ඊළඟට මම ප්‍රයිම් නම්බර්ස් ගැන තමයි ලියන්නේ. ප්‍රයිම් නම්බර්ස් ඇවිත් අපි පාඩම් කරන්න ඕනේ. මං දන්න තරමට ඒවට කිසිම ඉක්වේෂන් එකක් නැහැ. IQ වගේ නෙමේ GK ඉතින් පාඩම් කරන්න ඕන සබ්ජෙක්ට් එකක්නේ. මෙතන මම GK පාඩම් කරන ගමන් ඉන්නේ. ගොඩක් වෙලාවට මම ඉම්පෝටන්ට් පොයින්ට්ස් හයිලයිට් කරගන්නවා. The ability to use effective teaching methods and psychological to reach different types of learners. That includes classroom management and the ability to inspire critical thinking. So what are the basic principles included in Abraham Maslow's theory of learning needs? Psychological needs, safety needs, belongingness and love needs, esteem needs and self-authorization. Psychological needs, safety needs, belongingness and esteem needs and self-actualization.
මට ටුඩු ලිස්ට් එකේ එක පේපර් එකක් අරන් අනිත් ඔක්කොම ටික කරගන්න පුළුවන් වුණා. දැන් මම පාඩම් කරලා ඉවරයි. හැමෝටම එහෙනම් බයි බයි.